අදත් කිව්වා වගේ මොන්න අපි ආවා බැංකු ගිණුම කියන පාඩම අරගෙන. අපි ගාව තියෙන සල්ලි අම්බෝ ආරක්ෂාවක් නැහැ. ඒ නිසා අපි දාන්න ඕනේ බැංකු ගිණුමට. ඒ බැංකුවේ ආරක්ෂාව වැඩින්නේ අපි ගාව තියෙන සල්ලි කොහොමද බැංකුවට දාන්නේ කියලා අද කියලා දෙනවා. පට කාලා පුතේ මේ අපි දැන් ඉන්නේ 9 වෙනි පාඩමේ. බැංකු ගිණුම අපි සුපිරියට කොට දාගමු. කොට මගේ උන් ඔක්කොම කොට එනම් බැංකු ගිණුම කොට මේ අපි ගාව තියෙනවනේ අනේ චංගම ගිණුම චෙක්පත් වලින් ගනුදෙනු කරන්නේ ඒකට නේද පුතේ බැංකු ගිණුම කියන්නේ අර චෙක්පත් වලින් ගනුදෙනු කරන ගිණුම තියෙන්නේ ජංගම ගිණුම ඒක තමයි බැංකු ගිණුම කියන්නේ නේද මේ බැංකු ගිණුමේදී ඔයා දැනගන්න ඕන දේවල් චුට්ටයි තියෙන්නේ. ගොඩාරියක් නෑ. චුට්ටයි තියෙන්නේ. මේ ඔයා දැනගන්න ඕන මෙච්චරයි. තැන්පත් කිරීම. ආයෝවා දැනගන්න ඕනේ නිකුත් කිරීම. තැන්පත් කිරීම නිකුත් කිරීම. ආය පුතේ මේ තැන්පත් කිරීම මොනවා දැනගන්න ඕනේ මුදල් තැන්පත් කිරීම චෙක්පත් තැන්පත් කිරීම චෙක්පත් තැන්පත් කිරීම චෙක්පත් තැන්පත් කිරීම වල ඔයා දැනගන්න ඕන දේවල් දෙකයි මොනවද චෙක්පත් තැන්පත් කිරීම වල ඔයා දැනගන්න ඕනේ මොනවද පුතේ කල්ලින් චෙක්පත් තැන්පත් කිරීම එම අවස්ථාවේදී චෙක්පත් තැන්පත් කිරීම ඔය ටිකනේ දැනගන්න ඕනේ තැන්පත් කිරීම කිව්වම තැන්පත් කිරීම දෙකයි මොනවද මුදල් තැන්පත් කිරීම චෙක්පත් තැන්පත් කිරීම චෙක්පත් තැන්පත් කිරීම කිව්වම ආය දෙකයි කලින් ලද චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීම එම අවස්ථාවේදීම චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීම මෙන්න මේ ටික ඔයා දන්නව නම් ගේමක් නෑ හරි ලේසි යන්නේ මේ කොහොමද පුතේ බැංකුවේ මුදල් තැන්පත් කරන්නේ ලාච්චුවෙන් ගන්නවා බැංකුවට දානවා ලාච්චුවෙන් සල්ලි ගන්නවා බැංකුවට දානවා ලාච්චුව කියන්නේ මුදල් පොතනේ ලාච්චුවෙන් ගන්නකොට මුදල් පොත බැර වෙනවා ඒක කියලා බැංකුවේ ලාච්චුවට දැම්මම බැංකු ගිණුම අර වෙනවා එහෙනම් බැංකුවේ මුදල් තැන්පත් කරන්නේ කොහොමද මුදල් ගිණුම පෙර බැංකු ගිණුම අර බලන්න පුතේ නම් ඒක ඉවරයි ඔන්න බැංකු ගිණුම හර මුදල් ගිණුම බැර එහෙනම් මුදල් තැන්පත් කරන්නේ කොහොමද ලාච්චුවෙන් ගත්තා බැංකුවට දැම්මා ලාච්චුවෙන් ගත්තා බැංකුවට දැම්මා මුදල් ගිණුම බැර බැංකු ගිණුම අර මුදල් ගිණුම බැර බැංකු ගිණුම අර තේරුණා නේද හරි මේ කලින් ලද චෙක්පත් තැන්පත් කිරීම උතෙන් මේ චෙක් එකක් හම්බුනොත් බැංකුවට යන්න පුළුවන්ද අයියෝ බෑනේ චෙක් හම්බුනාම ලාච්චුවට දාන්නේ අපි කිව්වේ චෙක් එකක් හම්බුනොත් ලාච්චුවට දාන්න මේ ණයගැතියෙක්ගෙන් 30000ක චෙක් එකක් ලැබුණා ලාච්චුවන්නේ දාන්නේ මුදල් ගිණුම කර ණයගැති බැර විකුණුම් වලින් චෙක්පතක් ලැබුණා ලාච්චුවන්නේ දාන්නේ මුදල් ගිණුම කර විකුණුම් ගිණුම බැර මේ කලින් ලද චෙක් කියන්නේ ලාච්චුවේ පිරিলা තියෙන ඒවා ලාච්චුවේ තියෙන ඒවා බැංකුවේ දානවා ලාච්චුවේ පිරিলা තියෙන ඒවා බැංකුවේ දානවා කොහොමද දාන්නේ
ලාච්චුවෙන් ගත්තා බැංකුවට දැම්මා. චෙක් එකක් වුණත් ලාච්චුවෙන් ගන්නවා බැංකුවට දානවා. ලාච්චුවෙන් ගන්නකොට මොකද වෙන්නේ? බැංකු ගිණුම හර වෙලා ලාච්චුව කියන්නේ මුදල් පොතනේ. මුදල් ගිණුම බැර වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒ තරදිද්ද දරානමයි. මාර මුදල් ගිණුම බැර. දැන් මේ රුපියල් 50000 බැංකුවේ තැන්පත් කළා. මුදල් ගිණුම බැර 50000යි බැංකු ගිණුම හර 50000යි. ණයගැතියගෙන් 80000ක චෙක් පතක් ලැබුණා. චෙක් එකක් ලැබුණොත් ලාච්චුවට දාන්නේ. මුදල් ගිණුම හර 80000යි ණයගැති ගිණුම බැර 80000යි. ඒ චෙක් එක බැංකුවේ තැන්පත් කළා. ලාච්චුවෙන් ගත්තා බැංකු ගිණුම මුදල් ගිණුම බැර වුණා. බැංකු ගිණුම හර වුණා. මේ විකුණුම් වලින් චෙක් පතක් බැංකුවේ තැන්පත් කළොත් ලැබී තිබුණේ. එහෙනම් මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. මොකාගෙන් ලැබිලා වුණත් කමන්නේ. කලින් ලැබුණේ කන්න බැංකු ගිණුම බැර මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. පැහැදිලි නේද? පුතේ එම අවස්ථාවේදීම චෙක්පත් තැන්පත් කළොත් ඒ කියන්නේ ඒ වෙලාවෙම චෙක්පත් බැංකුවේ දැන් කලින් පුතේ මෙහෙමනේ චෙක් ගොඩක් එකතු වුණාම තමයි බැංකුවට දාන්නේ. අයියනේ හැම වෙලෙම බැංකු දුවන්න බෑනේ. එපා වෙනවනේ. චෙක් ගොඩාරියක් ආවම තමයි අරන් ගිහිල්ලා දාන්නේ. දැන් වෙලා තියෙන්නේ මේක නෙමෙයි. එම අවස්ථාවේදීම ඒ වෙලාවෙම චෙක් එකක් බැංකුවේ තැන්පත් කළා. ණයගැතියන්ගෙන් ලද චෙක් පත එම අවස්ථාවෙම බැංකුවේ තැන්පත් කළා. එම අවස්ථාවෙම විකුණුම් වලින් ලද චෙක් පත එම අවස්ථාවෙම බැංකුවේ තැන්පත් කළා. ඒ වෙලේම ඒ මොනොත් පුතේ ඒ වෙලාවෙම කිව්වොත් බැංකු ගිණුම හර පුතේ අදාළ අනෙක් ගිණුම බැර. ණයගැතියන්ගෙන් ලද චෙක් පතක් එම වෙලාවෙන් බැංකුවේ තැන්පත් කළා කිව්වොත් බැංකු ගිණුම හර ණයගැති ගිණුම බැර. එම අවස්ථාව කියන්නේ නැත්තම් මුදල් ගිණුම බැර බැංකු හර. එම අවස්ථාව කිව්වොත් කෙලින්ම බැංකු හර වෙන්නේ. අනිත් ගිණුම බැර. විකුණුම් වලින් ලද චෙක් පත බැංකුවේ තැන්පත් කළා කිව්වොත් එම අවස්ථාව නැහැනේ. මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. විකුණුම් වලින් ලද චෙක් පතක් එම අවස්ථාවෙන් බැංකුවේ තැන්පත් කළා කිව්වොත් බැංකු ගිණුම හර පුතේ විකුණුම් ගිණුම බැර. ලාභාංශ වලින් ලද චෙක් පතක් එම අවස්ථාවෙන් බැංකුවේ තැන්පත් කළා කිව්වොත් බැංකු ගිණුම හර ලාභාංශ ගිණුම බැර. නිකන් කිව්වොත් ලාභාංශ වලින් චෙක් එකක් බැංකුවේ තැන්පත් කළා. එතකොට පුතේ මුදල් ගිණුම ලාච්චුවේ තියෙන කන්නේ. මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. පුතේ නිකුත් කිරීම. පුතේ චෙක් මොකට නිකුත් කළා? චෙක් එකකින් මොන ගෙවීම කළා? චෙක් එකකින් මොන ගෙවීම කළා? චෙක් එකෙන් මොනව කළත් පුතේ බැර වෙන්නේ මොන ගිණුමද? බැංකු ගිණුම බැර. ලාච්චුවේ සල්ලි අරන් මොනව කළත් මුදල් බැරනේ. චෙක් එකකින් මොන ගෙවීම කළත් බැර වෙන්නේ මොකද්ද? බැංකු ගිණුම බැර. චෙක් එකෙන් මොන ගෙවීම කළත් බැංකු ගිණුම බැර. එහෙනම් පුතේ විදුලි කාදු චෙක් පතකින් ගෙවුවම බැංකු ගිණුම බැර. පුතේ අර වෙන්නේ මොකද්ද? විදුලි ගිණුමනේ. ඒ කියන්නේ අදාළ අනෙක් ගිණුම හර. ණය ගෙමියන්න චෙක් පතකින් ගෙව්වා. මොකද ඉස්සරහට? ණය ගිණුම හර බැංකු කොහමද බැර? විදුලි කාදු චෙක් පතකින් ගෙව්වා. මොකද වෙන්නේ පුතේ? විදුලි කාදු චෙක් පතකින් ගෙව්වම විදුලි ගිණුම හර බැංකු ගිණුම බැර. තේරුණා නේද? එහෙනම් මෙච්චරයි පුතේ බැංකු ගිණුමේ මූලික දේවල් ටික. මුදල් තැන්පත් කළාම මුදල් ගිණුම බැර බැංකු හර. කලින් ලද චෙක් එකක් තැන්පත් කළොත් ලාච්චු වෙන්නේ ගන්නේ. මුදල් ගිණුම බැර බැංකු හර. එම අවස්ථාවෙම චෙක් පතක් බැංකුවේ තැන්පත් කළොත් බැංකු ගිණුම හර අදාළ අනෙක් ගිණුම බැර.
චෙක් වලින් මොන ගෙවීම කළත් බැංකු ගිණුම බැර පුතේ අදාළ අනෙක් ගිණුම කර. අපි ගානක් අදමුද මේ බැංකු ගිණුමේ ආකෘතිය හරි ලේසියි. අලුතෙන් ආකෘතියක් නෑ පුතේ ගිණුමේ ආකෘතියමයි. දින්නය විස්තරය සංගල පිටුව වටිනාකම. බැර පැත්තේ දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. හර පැත්තේ දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. බැර පැත්තේ දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දෙපැත්තම එක වගේ. අපි ගානක් අදමු මේ ඔක්කොම දාලා. හරි. අපි උඩින්ම ලියාගමු ළමයි. එතන හොඳයිනේ. රුපියල් 50,000ක මුදලක්. දෙක ණයගැතියන්ගෙන් 20000ක චෙක් පතක් ලැබුණා. 3 ණයහිමියන්ට 30000 චෙක් පතකින් ගෙව්වා. 4 ණයගැතියන්ගෙන් ලද චෙක් පත බැංකුවේ තැන්පත් කළා. 5 විකුණුම් වලින් ලද 15,000ක චෙක් පත එම අවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කළා. එම අවස්ථාවේදීම 6 රුපියල් 12,000ක යන්ත්‍රයක් චෙක් පතක් නිකුත් කර ගත්තා. ඔන්න ඔය කරුණු ටික දාන්න තියෙන්නේ. දැන් මුදල් පොතයි බැංකු ගිණුමයි අතගමු. බැංකු ගිණුමේදී ලේසිනේ. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. බැංකු ගිණුම. ඊළඟ මුදල් පොත. අවචංකය විස්තරය හරිනේ. ඊට අමතරව අපිට ඕනේ පුතේ ණයගැති ගිණුමක් විකුණුම් ගිණුමක් අයි පොඩි කරලා අපි යන්ත්‍ර ගිණුමක් ගාගමු. ඇත්තනේ. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. sorry
දින්නේ මේ බැංකු ගිණුම මේ බැංකු ගිණුම දිනය ලදුපත් අංකය විස්තරය සංගල පිටුව වටිනාකම දිනය වෞච අංකය විස්තරය සංගල පිටුව වටිනාකම කොහොම තමයි තියෙන්නේ. පළවෙනි ගනුදෙනුව 50,000 බැංකුවේ තැන්පත් කළොත් මොකද වෙන්නේ? ලාච්චුවෙන් ගත්තා බැංකුවට දැම්මා. මුදල් ගිණුම බැර වුණා බැංකු ගිණුම අර වුණා. එහෙනම් මුදල් ගිණුම බැර කීයද? 50,000යි. බැංකු ගිණුම අර කීයද? 50,000යි. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. මේකේ මුදල් ගිණුම කියලා ලිව්වා. මේකේ බැංකු ගිණුම කියලා ලිව්වා. හරිනේ. ඔන්න පළවෙනි එක. මුදල් ගිණුම බැර බැංකු ගිණුම අර. ණයගෙතියෙක්ගේ 20000ක චෙක්පතක් ලැබුණා. කාගෙන් චෙක් එකක් ලැබුණා ලාච්චුවනේ දාන්නේ. එකපාර බැංකුවේ දාන්න බෑනේ. ලාච්චුවට දැම්මම මුදල් ගිණුම අර 20000යි දෙක ණයගෙති කියලා ගිණුමක් ගාලා බැර කරා. ඒ මුදල් කියලා බැර වුණා කීයද? 20000. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ණයගෙති. ඊළඟ එක ණයගිමියන්ට 30000 චෙක්පතකින් ගෙව්වා. ණයගිමියන්ට නෙමෙයි යන්නේ මොකාට හරි කමන්නේ. චෙක්පතකින් නම් ගෙවන්නේ බැංකු ගිණුම බැර. එහෙනම් බැංකු ගිණුම බැර වෙනවා 30000යි. ණයගිමි ගිණුම අර 30000යි. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම දෙක. තුන විකුණුම් ණයගැතියන්ගේ ලද චෙක්පත බැංකුවේ තැන්පත්. අර කලින් ලැබුණ 22 චෙක් එක ඒක බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ. එහෙනම් බැංකු ගිණුම මුදල් ගිණුම බැර 20000යි ඔන්න ලාච්චුවෙන් ගත්තා. 3 බැංකුවට දැම්මා. ඉතින් ඊළඟට විකුණුම් වලින් ලද 15000ක චෙක්පත එම අවස්ථාවෙන් බැංකුවේ තැන්පත් කළා. පුතේ එම අවස්ථාවෙම කියන්නේ කෙලින්ම බැංකුවට දාලා තියෙන්නේ. එහෙනම් එතකොට මුදල් පොතක් ගෑවෙන්නේ නැහැ. බැංකු ගිණුම අර 15000යි පුතේ බැර වෙනවා විකුණුම් ගිණුම බැර 15000යි. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම මේක මාරු කරලා පුතේ 3නේ. හරි. මේක 4 කොහොම මාරු කරලා. පහ තමයි පුතේ විකුණුම් වලින් ලද චෙක්පත්. එහෙනම් විකුණුම් කියලා අර වෙනවා කීයද? 15000යි. විකුණුම් ගිණුම් බැර වුණා 15000යි. 12000ක යන්ත්‍රය චෙක්පතක් නිකුත් කළා නම් යන්ත්‍ර ගන්නකොට පුතේ බැංකු ගිණුම් බැරෙනවා යන්ත්‍ර ගිණුම කියලා 12000යි. යන්ත්‍ර කියලා ගිණුමක් ගාලා අර කරා. දොළොස්දායි. ඔන්න හරි. ඔන්න තේරුණාද පුතේ? මහා ලොකු දෙයක් නෑනේ. මුදල් තැන්පත් කළොත් මුදල් ගිණුම බැර බැංකු හර. චෙක් එකක් ලැබුණොත් ලාච්චුවට දාන්නේ මුදල් ගිණුම හර ණයගැතියන්ගෙන ණයගැති ගිණුම් බැර. ඒ ලාච්චුවේ තියෙන චෙක් එක බැංකුවේ තැන්පත් කළොත් මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. එම අවස්ථා නැත්නම්
එම අවස්ථාවේම චෙක්පත බැංකුවේ තැන්පත් කළොත් කෙලින්ම බැංකුව අර අදාළ අනෙක් ගිණුම් බැරද මේකෙදි විකුණුම් වලින් ලද චෙක්පත එම අවස්ථාවෙන් බැංකුවේ තැන්පත් කළා. එතකොට බැංකු ගිණුම අර විකුණුම් ගිණුම බැර. බැංකු ගිණුම අර වුණා විකුණුම් ගිණුම බැර වුණා. චෙක් වලින් මොන ගෙවීම කළත් බැංකු බැර. මුදල් වලින් මොන ගෙවීම කළත් මුදල් බැරනේ. චෙක් වලින් මොන ගෙවීම කළත් බැංකු බැර. අදාළ අනෙක් ගිණුම කර. තේරුණා නේද? right. මේ ඔක්කොම හරිනේ. ඊළඟට අපිට තියෙන මේ බැංකු ගිණුම කියන කොටසේ වැදගත්ම කොටස තමයි පුතේ ඔයාලට තියෙන වැදගත්ම කොටසක් තමයි පුතේ චෙක්පත් අගරු වීම. මොකද්ද චෙක්පත් අගරු වීම කියන්නේ? ඒ වගේම ණයගැතියන්ගෙන් නැත්තම් චෙක්පත් අගරු වීම ප්‍රධාන කොටස් දෙක මොකක්ද? අන්න ඒක දැන් අපි ඊළඟට කතා කරන්නේ. චෙක්පත් අගරු වීම කොටස් දෙකයිනේ. තැන්පත් කළ චෙක්පත් අගරු වීම, නිකුත් කළ චෙක්පත් අගරු වීම. පැහැදිලි නේද? right. right. ඔය ගාන පොඩක් ඔයගොල්ලෝ බලන්න. හරි. එතකොට පුතේ චෙක්පත් අගරු වීම කියන්නේ මොකද්ද? බලන්න බෝඩ් එක. චෙක්පත් අගරු වීම කියන්නේ මොකද්ද? right. බලමු. පුතේ එතකොට චෙක්පත් අගරු වීම ගැන කතා කරද්දී චෙක්පතක් අගරු වීම කියන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ මුලින්ම. අගරු වීම. අගරු වීම කොටස් දෙකයි. කළ චෙක්පත් අගරු වීම, නිකුත් කළ චෙක්පත් අගරු වීම. තැන්පත් කළ චෙක්පත් අගරු වීම, නිකුත් කළ චෙක්පත් අගරු වීම. ඔය දෙකනේ තියෙන්නේ. පුතේ චෙක්පතක් අගරු වෙනවා කියන්නේ අපි නැත්නම් චෙක්පතක් බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනවා කියන එක. එක්ක ගිණුමේ මුදල් නැති ගින්දා, චෙක්පත අපිළිවෙලට සම්පූර්ණ කරපු ගින්දා, චෙක් එකේ අස්සන වැරදි ගින්දා, කුමක් හෝ හේතුවක් නිසා චෙක්පතක් බැංකුව ප්‍රතික්ෂේප කළොත් අපි කියනවා චෙක්පත අගරුණා කියලා. රිටර්න් වෙනවා කියන්නේ පුතේ. එහෙනම් බැංකුව චෙක්පත ප්‍රතික්ෂේප කළොත් ඒකට අපි කියනවා චෙක්පතක් අගරුණා කියලා. එහෙනම් පුතේ බැංකුව චෙක්පත් ප්‍රතික්ෂේප කළොත් අපි ඒකට කියනවා චෙක්පත මොකක් වුණා කියලාද? අගරුණා කියලා. ගිණුමේ මුදල් නොමැති වීම, ගිණුමේ අස්සන ආධාර සත්සනට සම්පූර්ණ නොවීම, සමාන නොවීම, ගිණුම අපිළිවෙලට සම්පූර්ණ කිරීම වැනි හේතුන් නිසා බැංකුවක් විසින් චෙක්පත් ප්‍රතික්ෂේප කළොත් අපි ඒකට කියනවා පුතේ චෙක්පත් අගුරු වෙනවා කියලා. ඒ චෙක්පත් අගුරු වීම ප්‍රධාන කොටස් දෙකයි. තැන්පත් කළ චෙක්පත් අගුරු වීම, නිකුත් කළ චෙක්පත් අගුරු වීම.
හරි. පුතේ කොහොමද දැම්පත් කළ චෙක්පත් අකුරු වෙන්නේ? ඔයාගේ සිලබස් එක ඇතුළේ අපි කතා කරන්නේ ණයගැතියන්ගෙන් ලැබිලා බැංකුවේ දැම්පත් කළ චෙක්පත් අකුරු වීම. ණයගැතියන්ගෙන් ලැබිලා බැංකුවේ දැම්පත් කරපු චෙක් එකක් අකුරු වීම. ණයගැතියන්ගෙන් ලැබිලා බැංකුවේ දැම්පත් කළ චෙක්පතක් අකුරු වීම. පුතේ ඇත්තටම ණයගැතියෙක්ගෙන් ලැබිලා බැංකුවේ තැන්පත් කළා නම් ඒක අකුරු වුණා කියන්නේ බැංකුවට සල්ලි කියලා නෑනේ. එහෙනම් බැංකු ගිණුම මොකක් වෙනවද? බැර වෙනවා. බැර වෙනවා. හැබැයි පුතේ බැංකු ගිණුම බැර වෙනවා වගේම ණයගැතියා සල්ලි කියවලා නැති හින්දා ආයේ ණයගැති ගිණුම මොකක් වෙනවද? අර වෙනවා. ඔයාගේ මට්ටමේදී තැන්පත් කළ චෙක්පත් අකුරුනොත් ඔය දිත්ත සරණ විතරයි. මොකද්ද? ණයගැති ගිණුම අර බැංකු ගිණුම බැර. දැන් ණයගැතියෙක්ගෙන් ලැබුණ 50000ක චෙක්පතක් අකුරු වුණා. ණයගැති ගිණුම අර 50000යි බැංකු ගිණුම බැර 50000යි. ණයගැතියන්ගෙන් ලද 30000ක චෙක්පතක් අකුරු වුණා. ණයගැතියන්ගෙන් තැන්පත් කරපුව විතරයි. ණයගැති ගිණුම අර 30000යි බැංකු ගිණුම බැර 30000යි. පට්ට ලේසි. මේ නිකුත් කළ චෙක්පත් අකුරුනොත් ඊටත් වඩා ලේසි. දැන් ණයගිමියන්ට චෙක් එකක් නිකුත් කළොත් ණයගිමි හර බැංකු බැරනේ. ඒක අකුරුනොත් අනිත් පැත්ත. බැංකු හර ණයගිමි බැර. දැන් ණයගිමියන්ට චෙක් එකක් නිකුත් කළොත් බැංකු බැර ණයගිමි හරනේ. ඒක අකුරුනොත් ණයගිමි ගිණුම හර නෙමෙයි පුතේ මොකද බැංකු ගිණුම හර ණයගිමි ගිණුම බැර. ප්‍රතිවිරුද්ධ එක. දැන් විදුලි ගාස්තු වලට චෙක් එකක් නිකුත් කළොත් විදුලි ගිණුම හර බැංකු බැරනේ. ඒක අකුරුනොත් පුතේ මොකද්ද වෙන්නේ? ඒක අකුරුනොත් පුතේ බැංකු ගිණුම හර විදුලි ගිණුම බැර. එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද පුතේ? හැම වෙලේම බැංකු ගිණුම හර අදාළ අනෙක් ගිණුම බැර. ගොඩක් වෙලාවට ණයගිමි. එහෙනම් නිකුත් කළ චෙක්පතක් අකුරු වුණොත් පුතේ මොකද්ද? නිකුත් කළ චෙක්පතක් අකුරු වුණොත් මොකද්ද පුතේ වෙන්නේ? බැංකු ගිණුම හර අදාළ අනෙක් ගිණුම බැර. තැන්පත් කළ චෙක්පතක් අකුරු වුණොත් ණයගැති ගිණුම හර බැංකු ගිණුම බැර. පුතේ මුලින්ගේ මුදල් තැන්පත් කළොත් ඉස්සරහට මොකද්ද? මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. පුතේ චෙක් එකක් ලැබුණොත් මොකද වෙන්නේ? ලාච්චුවනේ දාන්නේ. එතකොට පුතේ ලාච්චුවට දානවා කියන්නේ මුදල් ගිණුම හර අදාළ අනෙක් ගිණුම බැර. ඒ ලාච්චුවේ තියෙන චෙක් එක බැංකුවේ දැම්පත් කළොත් මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. එම අවස්ථාවේම චෙක් එකක් තැන්පත් කළොත් බැංකු ගිණුම හර අදාළ අනෙක් ගිණුම බැර. චෙක් වලින් මොන ගෙවීම කළත් බැංකු ගිණුම බැර අදාළ අනෙක් ගිණුම අකුරු වීම කියන්නේ ගිණුමේ මුදල් නොමැතිවීම, ගිණුමේ අස්සන ආදර්ශ අස්සනට සමාන නොවීම, ඊළඟ පුතේ චෙක්පත අපිළිවෙලට සම්පූර්ණ කිරීම. වැනි හේතුන් නිසා බැංකුව විසින් චෙක්පත් ප්‍රතික්ෂේප කිරීම. අපි කියනවා චෙක්පත් අකුරු වීම කියලා. තැන්පත් කළ චෙක්පත් අකුරු වුණොත් ඉස්සරහට මොකද පුතේ? ණයගැති ගිණුම හර බැංකු බැර. නිකුත් කළ චෙක්පතක් අකුරු වුණොත් පුතේ බැංකු ගිණුම හර අදාළ අනෙක් ගිණුම බැර. දැන් විදුලි ගාස්තුව නිකුත් කළ චෙක්පතක් අකුරු වුණොත් බැංකු ගිණුම හර විදුලි ගිණුම බැර. තේරුණානේ? දැන් ඔය ටික දාලා ගාණක් කරමු පොටගාල. එතකොට අපිට චෙක්පත් කියන බැංකු ගිණුම ඔච්චරයිනේ. ඊළඟ බැංකු අයිරාව ඉගෙන ගන්න තියෙනවා එච්චරයි. රයිට්. දැන් ගාණක් කරමු අපි. සුපිරියට කරමු ගාණක්.
හරි. ඔන්න ගණතුර ටික බලන්න එක. රුපියල් 30000ක මුදලක් බැංකුවේ තැන්පත් කළා. දෙක ණයගැතියන්ගෙන් 15000ක චෙක් පතක් ලැබුණා. 3 ණයහිමියන්ට 10000ක් චෙක් පතකින් ගෙව්වා. 4 ණයගැතියන්ගෙන් ලද චෙක් පත අර 15 බැංකුවේ තැන්පත් කළා. අවා ණයගැති නැත්නම් ණයහිමියන්ට නිකුත් කළ චෙක් පත ගරුණා. අය විකුණුම් වලින් ලද 8000ක චෙක් පත එම අවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කළා. 7 ණයගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ චෙක් පත අගරු වුණා. ඔච්චරයිනේ. උනා 7ක් තියෙනවා ගණු දෙන්න. ඔය ටික දාගන්න පුළුවන් නම් කොට. දැන් අපිට ඕන කිනුම් ටිකක් ගාගමු අපි. ණයගැති එකක් ඕනේ, ණයහිමි ඕනේ. ආයේ විකුණුම් එකක් ඕනේ. එච්චරයි ඉන්නේ. ඔච්චරයි. රයිට්. ඔන්න බලන්න පුතේ. අපි ගාන කරන කලින් ආයෙ එකපාරක් මතක් කරන්න. මුදල් තැන්පත් කළොත් මුදල් කිනුම බැර බැංකු කිනුම හරි. කලින් ලද කෙක්කියක් තැන්පත් කළොත් බැංකු කිනුම බැර අර මුදල් කිනුම බැර. එම අවස්ථාවේම චෙක් පතක් බැංකුවේ තැන්පත් කළොත් මොකද පුතේ බැංකු කිනුම හර අදාළ අනෙක් කිනුම බැර. චෙක් වලින් මොන ගෙවීම කළත් බැංකු කිනුම බැර අදාළ අනෙක් කිනුම හර. එහෙනම් පුතේ එක හරි. තැන්පත් කළ චෙක් පත් අකුරුනොත් පුතේ තැන්පත් කළ චෙක් පත් අකුරුනොත් පුතේ ණයගැති කිනුම හර බැංකු කිනුම බැර. නිකුත් කළ චෙක් පත් අකුරුනොත් බැංකු කිනුම හර අදාළ අනෙක් කිනුම බැර. ඔච්චරනේ. ඔය ටික පුළුවන් නම් බැංකු කිනුම ඔච්චරයි. පුතේ 30000ක මුදල බැංකුවේ තැන්පත් කළා. මොකද ඉස්සරහට ලාච්චුවෙන් ගත්තා බැංකුවට දැම්මා. එහෙනම් මුදල් කිනුම බැර 30000යි බැංකු කිනුම හර 30000යි. පුතේ ප්‍රතිවිරුද්ධ කිනුමේ නම ලියන්න. මේකේ අපි එක කියලා දාමු. බැංකු කිනුම මේකේ මොකද පුතේ මුදල් කිනුම. ඔච්චරයි. ණයගැතියෙක්ගෙන් 15000ක පුතේ ණයගැතියෙක්ගෙන් ලැබුණා ලාච්චුවනේ දාන්නේ. එහෙනම් මුදල් කිනුම හර 15000යි ණයගැති කිනුම බැර කිය 15000යි. ප්‍රතිවිරුද්ධ කිනුමේ නම ලියන්න. බැංකු කිනුම නෙමෙයි මොකද? ණයගැති කිනුම. හරි. ණයගැති කියලා ලිව්වත් ඇති කිනුම. ණයහිමියන්ට 10000ක චෙක් පතක් නිකුත් කළා. 3 පුතේ චෙක් වලින් මොන ගෙවීම කළා? බැංකු බැර. කීයේ චෙක් එකද 10000ක. පුතේ ණයහිමි කිනුම හර බැංකු කිනුම ණයහිමි කිනුම
ණයගැතියන්ගෙන් ලද චෙක්පත අර ලාච්චුවේ තියෙන 15000 චෙක් එක මේ තියෙන. ඒක බැංකුවේ තැන්පත් කරලා පුතේ. සෝරි 4. බැංකු ගිණුම බැර සෝරි මුදල් ගිණුම බැර 15000යි. බැංකු ගිණුම හර 15000යි. ප්‍රති විරුද්ධ ගිණුමේ නම. ඔන්න දැන් එනවා පුතේ අකුරු වී. ණයගිමියන්ට නිකුත් කළ චෙක්පත අකුරු වෙලා. පුතේ නිකුත් කළාම බැංකු බැර ණයගිමි කරනේ. අකුරු නාම බැංකු අර ණයගිමි බැර. එහෙනම් බැංකු අර එනවා පුතේ කීයේ 10000 කියන්නේ නිකුත් කළේ 10000යි. ණයගිමි ගිණුම බැර එනවා පුතේ 10000යි. ප්‍රති විරුද්ධ ගිණුමේ නම. ගිණුම මේකේ මොකද්ද? ණය ගිමි ගිණුම. 6 විකුණුම් වලින් ලද චෙක්පතක් එම අවස්ථාවෙන් බැංකුවේ තැන්පත් කරලා. පුතේ එම අවස්ථාවෙන් බැංකුවේ තැන්පත් කළොත් මොකද වෙන්නේ? එහෙනම් කෙලින්ම බැංකුව හර වෙනවා 8000යි. පුතේ විකුණුම් ගිණුම් බැර වෙනවා 8000යි. ප්‍රතිවිරුද්ධ ගිණුම නම ලියන්න. බැංකු ගිණුම මේකේ මොකද්ද? විකුණුම් ගිණුම. ණයගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ චෙක්පත අකුරු වෙලා. පුතේ ණයගැතියන්ගෙන් ලැබිලා බැංකුවේ තැන්පත් කළ චෙක්පතක් අකුරු වුණොත් බැංකු ගිණුම බැර අර 15000 චෙක් එකනේ. ණයගැති ගිණුම හර 15000. මේකේ මොකද්ද? 7 ණයගැති ගිණුම. කොච්චර ලේසිද පුතේ? ඒ කියන්නේ බැංකු ගිණුම කියන්නේ හරි ලේසි පාඩමක්. දැන් මේ මුදල් තැන්පත් කළා මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. ණයගැතියෙක්ගෙන් චෙක් එකක් ලැබුණොත් මුදල් ගිණුම හර ණයගැති බැර. ණයගැමියන්ට චෙක්පතකින් ගෙවුවොත් බැංකු ගිණුම බැර ණයගැමි කර. ණයගැතියන්ගෙන් ලද චෙක්පත බැංකුවේ තැන්පත් කළොත් මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. ණයගැමියන්ට නිකුත් කළ චෙක්පත අකුරු වුණොත් පුතේ බැංකු ගිණුම හර ණයගැමි ගිණුම බැර. කියන අරගේ ප්‍රතිවිරුද්ධ එක. විකුණුම් වලින් ලද 8000 චෙක්පත එම අවස්ථාවේ මන්න ඒ වෙලාවෙම තැන්පත් කළොත් පුතේ බැංකු ගිණුම හර විකුණුම් ගිණුම බැර. පුතේ ණයගැතියන්ගෙන් ලැබිලා තියෙන චෙක්පත බැංකුවේ තැන්පත් කළ චෙක්පත අකුරු වුණොත් මොකද වෙන්නේ පුතේ? ණයගැති ගිණුම හර බැංකු ගිණුම බැර. තේරුණා නේද? ගේමක් නෑ. මෙදී ගේමක් නෑ. දැන් ඔයාලට මට කියලා දෙන්න තියෙන්නේ පොඩි දෙයක්. දැන් මම තැන්පත් කිරීම ගැන, නිකුත් කිරීම ගැන, චෙක්පත් අගරු වීම ගැන ඔක්කොම කතා කරලා ඉවරයි. එහෙනම් අවසානයේ තියෙන්නේ බැංකු අයිරාව කියන්නේ මොකද්ද කියලා දුන්නාම බැංකු ගිණුම කියන ටික ඉවරයි. මේ චූටි කොටස අහන් ඉන්නකො පුතේ. බැංකු ගිණුම කියන කොටස. බැංකු අයිරාවටක් ගාලා අපි ඉගෙන ගමු. right. පුතේ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. බැංකු ගිණුම තුලනය කරන්නකෝ. මුලින්ම තුලනය කිරීම කරමුකෝ. පුතේ අර පැත්ත කීයක් තියෙනවද? 30000යි 45000යි 55000යි 60යි 63000යි. ඔන්න වැඩි පැත්ත කර පැත්ත එකතු 63000යි. බැර පැත්තේ 25000යි. එහෙනම් වැඩි පැත්තකේ දැම්ම 63000 දෙපැත්තෙම. 63000යි. එතකොට පුතේ බැර පැත්ත කීයක් මදිද? 63000යි තියෙන්නේ 25ක් ගියම කීයද? 38000යි. ඔන්න දැන් දෙපැත්ත බැලන්ස් නේ. හරිනේ. 63000 එනවා. ඒතර ඒකට දානවා පුතේ පාගේ ශේෂය කියලා. මේ පැත්තට දානවා පුතේ මොකද්ද? ඊගේ ශේෂය කියලා 38000යි. එච්චරයි. පුතේ පේන්නේ නැද්ද? හරි. දැන් පේනවනේ හොඳට. මේ වැඩි පැත්තකේ දෙපැත්තෙම දැම්ම අඩු පැත්ත පෙළුවා. පුතේ බැංකුව අයිරාව කියන්නේ දැන් අපේ ගිණුමේ තියෙන්නේ 38000යිනේ. ඒ 38000ට වඩා වැඩිපුර චෙක්පත් ලිව්වොත් ගිණුමේ ශේෂයට වඩා වැඩිපුර චෙක්පත් 38000ට වඩා වැඩිපුර චෙක් ලිව්වොත් බැංකුවට ණය වඩාගයක් තියෙනව නේද? ඒකට තමයි බැංකුව අයිරාව කියන්නේ.
කියන්නේ ජංගම ගිණුමේ තියෙන 38,000යිනේ දැන්. මේ ගිණුමේ 38,000යි. ඊට වඩා වැඩිපුර චෙක්පත් ලිව්වොත් අන්න ඒකට තමයි අපි කියන්නේ බැංකු වෛරාව කියලා. ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් ලිවීම නිසා බැංකුවට ණය වන අගය අපි කියනවා බැංකු වෛරාව කියලා. අයි කියන්නේ පුතේ ජංගම ගිණුමේ තියෙනවනේ පුතේ 38,000. ඒක ඉක්මවලා චෙක්පත් ලිව්වොත් ඉතින් අර පැත්තට වඩා බැර පැත්ත වැඩි වෙනවා. පුතේ අන්න ඒකට අපි කියනවා බැංකු වෛරාව කියලා. එහෙනම් පුතේ බැංකු වෛරාව කියන්නේ මොකද්ද? ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් ලිවීම නිසා බැංකුවට ණය වන අගයට අපි කියනවා මොකද්ද? බැංකු අයිරාව කියලා. පැහැදිලි නේද? එහෙනම් පුතේ අපේ බැංකු ගිණුමේ අර පැත්තට වඩා බැර පැත්ත වැඩි වුණොත් මේකෙම නෑ. හැබැයි එම වැඩි වුණොත් ඒකට අපි කියන්නේ මොකද්ද? බැංකු අයිරාව කියලා. දැන් තැම්පත් කිරීම ඉගෙන ගත්තා, නිකුත් කිරීම ඉගෙන ගත්තා, තැම්පත් කළ චෙක්පත් අකුරු වීම, නිකුත් කළ චෙක්පත් අකුරු වීම. පුතේ බැංකු අයිරාව. ඔය සෙට් එකම ඉගෙන ගත්තානේ. ආයි එකපාරක් මතක් කරලා අපි බැංකු ගිණුම කියන පාඩම ඉවර කරමු. ඊළඟ සත්සවසේ අපි හම්බෙමු පුතේ මොකද්ද? බැංකු ප්‍රකාශනය කියන පාඩමේ. පුතේ අමාරු නෑනේ කොමර්ස්. ඔයාව ගොඩ දානවමයි. මේ ටක් ගාලා මතක් කර මුදල් තැන්පත් කළොත් මුදල් ගිණුම බැර බැංකු ගිණුම අර. කලින් ලද චෙක්කයක් තැන්පත් කළොත් ලාච්චුවේ තියෙන එකන්නේ. මුදල් ගිණුම බැර බැංකු ගිණුම අර. පුතේ එම අවස්ථාවේම චෙක්කයක් තැන්පත් කළොත් පුතේ මොකද වෙන්නේ? බැංකු ගිණුම අර පුතේ අදාළ අනෙක් ගිණුම බැර. පුතේ චෙක් වලින් මොන ගෙවීම කළත් බැංකු ගිණුම බැර අදාළ අනෙක් ගිණුම අර. තැන්පත් කළ චෙක්පත් අකුරුනොත් ණයගැති ගිණුම අර බැංකු ගිණුම බැර. නිකුත් කළ චෙක්පත් අකුරුනොත් බැංකු ගිණුම අර අදාළ අනෙක් ගිණුම බැර. බැංකු අයිරාව කියන්නේ ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් ලිවීම නිසා චෙක් ලිව්වින්දා බැංකුවට ණය වන අගය. එහෙනම් පුතේ ඔයා මාව විශ්වාස කරනවා වගේම ඔයාගේ ඔක්කොම පාඩම් ටික පට කාලා මම ඔයාට කොට දාලා දෙනවා. එහෙනම් පුතේ කොමර්ස් කියන විෂයේ හරි ලස්සනම පාඩමක් වෙච්ච බැංකු ගිණුම කියන පාඩම අපි සුපීරියට කොට දාගත්තා. ඔයාට චූටි කරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න. මොකද මේක ගොඩ යන්න ඕනේ. ඔයාව ගොඩ දාලාමයි නතර කරන්නේ. ඒ නිසා එන්න ඕනේ. අපි දිනනවාමයි. එහෙනම් ආයෙ දවසක හම්බෙමු.